ලැප්ටොප් තිරය මත දිස්වන ඡායාරූපයේ දෙස නිත්‍රා බලා සිටියේ හුස්ම ගැනීමට පවා අමතක වූවාක් මෙනි. එය ඇයි ඉතාමත් ලස්සනට සිනාසෙමින් සිටින ඡායාරූපයකි. ඇය පිටුපසින් හැලොවීන් සැරසිලිවලින් පිරුණු අඳුරු වීදි කෙළවරක් දිස්වේ. ඇය එම ඡායාරූපය සූම් කර බැලුවාය. ඇයට පිටුපසින් වූ අඳුරු සෙවණැල්ලක් තුල මිනිසුන් තිදෙනෙකු සිටිනු පෙනේ. එක අයෙකු බිම වැටී සිටින අතර අනෙක් දෙදෙනා ඔහුට යම් දෙයකින් පහර දෙමින් සිටින බවක් පැහැදිලිව පෙනෙන්නට තිබුණි. එක් පුද්ගලයෙකුගේ මුහුණ ඉතාමත් පැහැදිලිව ඡායාරූපයට හසු වී තිබුණු අතර නිත්‍රාට ක්ෂණයකින් ඔහු කවුරුන්දැයි සිහිවිය. අනේ දෙයනේ මේ අර මල්ලි නේද? පසුගිය වසරේ හැලොවීන් දින අභිරහස් ලෙස මියගිය සරසවි සිසුවා ඔහු විය. නිත්‍රා අධ්‍යාපනයේ හැදෑරූ විශ්වවිද්‍යාලයේම සිසුවකු වූ බැවින් ඇයට ඔහුගේ රුව හොඳින් මතකයේ රැඳී තිබුණි. අධික ලෙස පහරදීමෙන් මියගොස් තිබූ ඔහුගේ මරණය කවුරුන් විසින් සිදු කළේද යන්න මෙතෙක් සොයාගෙන නොතිබුණි. ඡායාරූපයේ දෙස තවත් උනන්දුවෙන් බැලූ නිත්‍රාගේ ඇස් දෙක විසල් වී ගියේ හද ගැස්මද වැඩි කරමිනි. දුටු දේ අදහා ගන්නට බැරිව සිටි නිත්‍රාගේ දත් වෙවුලන්නට විය. ඇය වහාම සිදු කළේ එම ඡායාරූපය ඇයගේ ක්ලවුඩ් ස්ටෝරේජ් එකට සහ ඊමේල් එකට පිටපත් කර සුරක්ෂිත කිරීමයි. දින කිහිපයක් නිත්‍රා සාමාන්‍ය පරිදි ගෙවා දැමුවද සිතින් ඇය බොහෝසේ විඩාවට පත් වී සිටියේය. ගෙවූ දින කිහිපෙම ඇය සිටියේ කල යුතු වන්නේ කුමක්ද යන්න සිහි කරමින් සහ දිලාන් මුණ ගැසීමට ක්‍රමයක් ගැන සිතමිනි. වාසල් නිමවී නිවසට පැමිණ සිටි නිත්‍රා සයනයට වී සිටිද්දී ඇය නොදැනීම නින්දට වැටී තිබුණි. නිවස පිටුපසින් ඇසුණු ශබ්දයක් නිසා තිගැස්සී හැරුණු ඇය සෙමෙන් නිවස පිටුපසට ගමන් කරන්නට විය. පිටුපස දොර විවෘත කළ නිත්‍රා දුටුවේ දොර අසල තිබූ කුඩා පෙට්ටියක් සහ කොළ කැබැල්ලක් පමණි. නිවසින් පිටතට පැමිණි ඇය හොඳින් පරීක්ෂා කළද එහි කිසිවකු නොවිය. කොළ කැබැල්ල පමණක් අතට ගත් ඇය එය දිගහැරියේය. නිත්‍රා මම දිලාන්. මේකේ ෆෝන් එකක් තියෙනවා. ඒක ඔයා ළඟ තියාගන්න. මම ඔයාට කෝල් කරන්නම්. ඒ කියවා බැලූ නිත්‍රා ඉක්මනින් කුඩා පෙට්ටියද ගෙන නිවස තුලට ගොස් දොර වසා දැමුවේය. තම නිදන කාමරයට පිවිසී ඇය පෙට්ටියෙහි තිබූ දුරකථනය අතටගෙන ඒ ක්‍රියාත්මක කර බලා සිටියේ දිලාන්ගෙන් ඇමතුමක් පැමිණෙන තෙකය. දෙහෝරාවකට ආසන්න කාලයක් බලා සිටිද්දී ඇයට දුරකථන ඇමතුමක් ලැබුණි. "හෙලෝ දිලාන්, නිත්‍රා ඔයා ෆොටෝ එක දැක්කාද?" "ඔව් දිලාන් මම දැක්කා. ඔයාට ඒ සිද්ධිය මතකයිද නිත්‍රා?" "අර කැම්පස් ළමයෙක් මරපු සිද්ධිය?" "ඔව් මට මතකයි. ඒ අපේ කැම්පස් එකේ හිටපු මල්ලි කෙනෙක්." "දිලාන් මේ මිනිස්සයා මෙහෙ ආවා. මට බයයි දිලාන්." "මොකක්? කවුද ආවේ?" විනාඩි කිහිපයක් දක්වා එසේ ඇදී ගිය ඔවුන්ගේ දුරකථන සංවාදය නතර වූයේ දුරකථනයේ ක්‍රියා විරහිත වීම නිසාවෙනි. "ඒයෝ මේකත් මේ වෙලාවෙම ඕෆ් වුණානේ." ක්‍රියා විරහිත වූ දුරකථනය ආරෝපණය වීමට දමන අතරතුර නිත්‍රා පැවසිය. වසුදින උදෑසන නිත්‍රා දිලාන් තමාට ලබා දුන් දුරකථනය ගෙන දිලාන් හට දුරකථන ඇමතුමක් ලබා ගැනීමට උත්සාහ කළද ඔහුව සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. එහෙයින් ඇය සුපුරුදු පරිදි පාසල් යාමට පිටත් විය. පාසල් නිමවී නිත්‍රා බස් නැවතුම් පොළ දක්වා ඇවිද ගියේ නිවසට පැමිණීමටයි. නමුත් වැඩිදුරක් යාමට පෙර කවුරුන් හෝ තමා පිටුපසින් පැමිණෙන බව ඇයට හැඟී ගියේය. එයින් භීතියට පත් වූ ඇය තම ගමන් වේගය වැඩි කළේය. ඒත් සමගම තමා පිටුපසින් පැමිණෙන පුද්ගලයාද වැඩි වේගයකින් තමා දෙසට පැමිණෙන බව දැනුණු නිත්‍රා තවත් බියටපත් විය. නිත්‍රා පිටුපසින් ඇසුණු හඬට ඇයගේ ගමන ඉබේටම නතර වුණි. ඒ වෙනත් කවුරුන් හෝ නොව දිලාන්ම බව ඇය හඳුනාගත්තේ ඔහුගේ කටහඬින්. "අම්මෝ දිලාන්, මම හොඳටම බය වුණා. මට සමාවෙන්න නිත්‍රා ඔයාව බය කළා නම් ඊයේ ඔයා කියපු දේ මොකක්ද කියලා දැනගන්නයි මම ආවේ. ඊයේ ෆෝන් එකේ බැටරි ලෝ වෙලා ඕෆ් වුණා, ඒකයි කතා කරන්න බැරි වුණේ." නිත්‍රා පැවසිය. "අපි මෙහෙම එලිමහනේ කතා කරන එක හොඳ දෙයක් නෙවෙයි. අතන තියෙනවා මගේ වාහනේ. මගේ පස්සෙන් ඇවිල්ලා ඉක්මනට ඒකට නගින්න." එසේ පැවසූ දිලාන් ඉක්මන් පියවර තබා ගොස් ඉදිරියේ තිබූ මෝටර් රථයට නැගුණි. නිත්‍රාද පැවසූ පරිදිම ඔහු පිටුපසින් පැමිණි මෝටර් රථයට ඉක්මනින් නැගගත්තේ වටපිටද බලමිනි. "දිලාන් මේක ඔයාගේ වාහනේ නෙමෙයිනේ." නිත්‍රා විමසුවේ. දිලාන්ගේ වාහනය ඇයට ඉතාමත් හුරුපුරුදු එකක් වූ බැවිනි. "මේක යාළුවෙක්ගේ වාහනයක් නිත්‍රා.
මගේ වාහනයෙන් මට යන්න බෑ. උන් ඒක අඳුරනවනේ. දිලන් පැවසුවේ කලකිරුණු ස්වරයෙනි. නිදහස් තැනකට ගමන් කර වාහනය නතර කළ දිලාන් නීත්‍රා දෙස බැලුවේය. නීත්‍රා ඊයේ මොකක්ද කිව්වේ? කවුරු ආව කියලාද කීවේ? නීත්‍රාගේ අතකින් අල්ලා ගනිමින් ඔහු විමසුවේ ඇයගේ මුහුණේ තිබූ ආතතිය පෙනුණු නිසාවෙනි. දිලාන් ඒ ෆොටෝ එකේ ඉන්න මිනිස්සයා අර මල්ලිව මරපු මිනිස්සුන්ගෙන් එක්කෙනෙක් පොලිස් කාරයෙක්. ඒ පොලිස් කාර්යය තමාකට උත්තරයක් ගන්න අපේ ගෙදරට ආවේ. නීත්‍රා එක හුස්මට කියා දැමුවේ ඇයගේ සිතේ තිබූ පීඩනයද පිට කරමිනි. "ඕ මම දන්නවා. ඒත් ඒක දැනගනිද්දි ප්‍රමාද වැඩි." දිලාන් එසේ පවසද්දී නීත්‍රාට එකවරම සිහි වූයේ ඔහු පෙර පොලිසියට නොයන ලෙස ඇයට පැවසූ අයුරුය. "ඒකයි මම පොලිසියට කියන්න එපා කිව්වේ." දිලාන් පැවසුවෙන් නීත්‍රාගේ නිගමනය සනාථ විය. "ඔයා කොහොමද ඒ ගැන දන්නේ? මොකද්ද සිද්ධ වුනේ? මට කිසි දෙයක් තේරෙන්නේ නෑ." ඇය දිලාන්ගෙන් විමසා සිටියේ ඇයට මේ සිදුවීමෙහි අගක් මුලක් නොතේරුණු බැවිනි. "මම ඔයාට හැමදේම කියන්නම්." වාහනය ඇතුළත වූයේ දැඩි නිශ්ශබ්දතාවයකි. දිලාන් සුක්කානම මත දෑත් තබාගෙන මද වේලාවක් නිහඬව සිටියේය. ඔහු ලොකු හුස්මක් ගෙන තමන්ගේ අතීතයේ දිග හැරීමට පටන් ගත්තේය. "නීත්‍රා, එදා හැලොවීන් ෆෙස්ටිවල් එක ඉවර වෙලා දවස් 3කට පස්සේ මම ඔයාගේ ෆොටෝස් එඩිට් කරන්න ගත්තා. එක ෆොටෝ එකක් සූම් කරලා බලද්දී මම දැක්කා ඒකේ ඔයාට පිටුපස්සෙන් තැනක 3 දෙනෙක් එකතු වෙලා තවත් කෙනෙක්ට දරුණු විදියට පහර දෙනවා. ඒක පැහැදිලිවම ෆොටෝ එකේ තිබුණා. මම ඒ රූපේ හොඳට බැලුවා. ඒ ඉන්නේ නේස්වල ගිය අර කැම්පස් ළමයා කියලා මට මතක් වුණා." දිලාන්ගේ දැස්වල තවමත් ඒ බිය සටහන් වී තිබුණි. "මම හොඳටම කලබල වුණා නීත්‍රා. මම ඒ වෙලාවෙම ඒ ෆොටෝ එකේ කොපි එකක් අරගෙන පොලිසියට ගියා. ඒ ළමයාගේ මරණය අභිරහසක් නිසා මම හිතුවේ මම කරන්නේ ලොකු යහපතක් කියලා. මම පොලිසියට සාක්ෂිය ඉදිරිපත් කරාම එතන හිටපු නිලධාරියා ටිකක් කලබල වුණා. එයා මගෙන් ඇහුවා, 'කෝ ෆොටෝ එකේ ඔරිජිනල් එක?' කියලා. මම කිව්වා ඒක මම ගාව මෙමරි කාඩ් එකක ආරක්ෂිතව තියෙනවා. මම ඒ මෙමරි කාඩ් එක උසාවියේදීම ඉදිරිපත් කරන්නම් කියලා." නීත්‍රා හුස්ම පවා නොගෙන දිලාන් දෙස බලා සිටියාය. "ඒත් නීත්‍රා, ඒ වෙලාවෙදිම මම දැක්කා ඒ ෆොටෝ එකේ හිටපු මිනිමරුවන්ගෙන් එක්කෙනෙක්. එයා පොලිස් නිල ඇඳුම ඇඳගෙන තවත් නිලධාරියෙක් එක්ක කතා කරන ගමන් මගේ ළඟින් ඇවිදගෙන ගියා. මගේ මුළු ඇඳුම පණ නැති වුණා. මම එවෙලෙම එතනින් පැනලා ගෙදර ආවා. ඒ කලබලයට මගේ පර්ස් එක පොලිසියේ බෙන්ච් එක උඩ අමතක වෙලා තිබුණා. ඒකේ මගේ ID එක, ඩ්‍රයිවිං ලයිසන්ස් එක, මගේ විස්තර ඔක්කොම තිබුණා." නීත්‍රා තම මුව මත දෑත තබා ගත්තේ සිදුවී ඇති විපතේ බරපතලකම වැටහි ගිය නිසාය. "එදා හවස මම ඔයාගේ ගෙදරට ආවේ ඒකයි. මම දැනගත්තා උන් දැන් මාව හොයාගෙන එනවා කියලා. මට ඕන වුණේ මේ මෙමරි කාඩ් එක ආරක්ෂා කරන්න. ඒත් මම ඒක මම ගාව තියාගත්තොත් උන් ඒක හොයාගන්නවා. ඒකයි මම ඔයාටවත් නොකියා ඒක ඔයාගේ ලැප්ටොප් බෑග් එකේ හැංගුවේ. මම එදා රෑ ගෙදර ගිහින් ටික වෙලාවකින් ගෙදරින් පිටත අමුතු සද්ද ඇහෙන්න ගත්තා. මම දොර අරින්නත් කලින් උන් දොර කඩලා ඇතුළට ආවා." දිලාන් තම කමිසයේ අත් දෙක මදක් ඉහළට කළේය. ඔහුගේ දෑත්වල තිබූ සීරීම් ලකුණු තවමත් මැකී ගොස් නැත. "උන් මට ගොඩක් ගැහුවා නීත්‍රා. අර පොලිස් කාර්යයත් උන් අතර හිටියා. උන් මුළු ගේම පෙරල කාඩ් එක හෙව්වා. ඒ වෙලාවේ මට ලැබුණු පුංචි අවස්ථාවකින් මම ජනේලයෙන් පැනලා බේරුණා. අද වෙනකම් උන් මාව හොයන එකවත් මම හැංගෙන එකවත් නැවතුනේ නෑ. මාස ගාණක් මම හැංගිලා හිටියේ උන් හැමතැනම මාව හිව්ව නිසා. ඒත් උන් ඔයාගේ දොර ළඟටත් ආවා කියලා දැනගත්තම මට තවත් හැංගිලා ඉන්න බැරි වුණා." නීත්‍රාගේ දැස්වලින් කඳුළු කඩා වැටුණි. "දිලාන්, මම ඒ ෆොටෝ එක ක්ලවුඩ් එකට අප්ලෝඩ් කරා. දැන් ඒ සාක්ෂිය කාටවත් විනාශ කරන්න බෑ." නීත්‍රා එසේ පවසද්දීම ඔවුන් සිටි වාහනයට පිටුපසින් තවත් වාහනයක් පැමිණ නතර කෙරූ බව ඔවුන්ට දැනුනි. දෙදෙනාම එකවර පිටුපස හැරී බැලුවේ තිගැස්මකිනි.